අයිබෝවන් ඔයාලට ඉතින් අද මම පෙන්වන්නේ අඩු වියදමකින් අවන් එකක් නැති වුණත් ලිපේ තියාගෙන මේ වගේ රසවත් කුකීස් ටිකක් ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු දෙහෙනම් කොහොමද මේ ටික හදාගන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම වමනා කරනවා බිත්තරයක්. ඒකටම මම එකතු කරනවා සීනි කෝප්ප 4න් එකක්. ඒක කුඩු කරගත්තා කලින්ම. එතකොට ලේසි අපිට කලවම් කරද්දී අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට එකතු කරමු පොල් තෙල් කෝප්ප 3න් එකක්. එහෙම නැත්නම් බටර් කෝප්ප 3න් එකක්. මේ ටික ඉතින් අපි හොඳට කලවම් කරගමු. දැන් හරි. අපි දැන් අපේ පිටි ටික එකතු කරමු. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකක්, ලුණු ස්වල්පයක්, ඒ වගේම වැනිලා තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් මේක හොඳට කලවම් කරන්න. ඊට පස්සේ හොඳට අනා ගන්න. දැන් මෙන්න මේ විදිහට ආවට පස්සේ අපි විනාඩි 5ක් මේක තියලා තියමු. ඊට පස්සේ අපිට පුළුවන් කැමති හැඩයකට බිස්කට් හදාගන්න. ඉතින් මම ක්‍රම දෙකක් පෙන්නනවා. අපිට ඒකට සීනි ටිකක් වමනා කරනවා. අපි සීනි වල මේ මිශ්‍රණය දවටන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් කැමති හැඩයක් යොදා ගන්න. ඉතින් කට එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කට එකක් ආධාරයෙන් වුණත් මේ ටික කපා ගන්න. මම මේක හදන්නේ වීදුරුවක් තියලා රවුමට කපාගෙන. ඉතින් කොහොම හරි අපේ මේ මිශ්‍රණය බිස්කට් වල හැඩයට කපා ගමු. මම තව එකක් ඒ විදිහටම කරලා පෙන්නන්නම්. මේක හරි ලේසි හදාගන්න. අපි ඊට පස්සේ ට්‍රේ එකක් ලෑස්ති කරගන්න ඕනේ. බටර් ටිකක් එහෙම ගාලා මේ විදිහට අපේ බිස්කට් ටික තියාගන්න. මම මේක oven එකේ දානවා. මේ ටික මම ලිපේ තියලා හදාගන්නවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා විනාඩි 5ක් රත් වෙන්න තියන්න වහලා අඩු ගින්දරේ. ඊට පස්සේ අපේ ට්‍රේ එක අපි ඒකේ උඩින් තියමු. තියලා වහගෙන ආයෙත් විනාඩි 15ක් 25ක් අතර කාලයක් අඩු ගින්දරේ බේක් කරගමු. ඉතින් අපි oven එකේ දානවා සෙන්ටිග්‍රේඩ් අංශක 160ක උෂ්ණත්වයට විනාඩි 15ක් 25ක් අතර කාලයක් බේක් කරගන්නවා. දැන් ඔන්න අපේ කුකීස් ටික හරි. ඉතින් බලන්න ලස්සනටම ඇවිල්ලා තිනවා කොයි විදියට බේක් කරගත්තත්. ඉතින් මේක කාලා බලන්න ඕනේ හදලා. හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න. ඔයගොල්ලෝ අදහසුත් මට කියන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක්ම ස්තුතියි. නැවත දවසක අපි ආයෙත් හමු වෙමු. ආයිබෝවන්.